සද්දන්තය හැටියට පෙනී හිටින මේ සමාජයේ සද්දන්ත භික්ෂුන් වහන්සේලා ඉන්නේ. ඒ ඇයිට අතවත් තියන්නේ නැහැ. බයයි. පැහැදිලිව බය විතරක් නෙමෙයි. ඒකට හේතුව ඇත්තට බයටත් වඩා ඒ අලජ්ජි වැඩ කරන අය සේරම මේ අනුනායක නායකලගේ ඒ එක ගෲප් එක. මේ ආගමික ගෲප් එකක්. එනිසා ඒගොල්ලන්ගේ පැවැත්මට මේ කට්ටියගේ හැසිරීම වැදගත්. මොකද මේ අනුනායකලා නායකලා කියන්නේත් මේ රටේ නිකායවලට බුදුන් වහන්සේගේ වචනට පිටින් ගිය පිරිසක්. ඉඩම් අයිතිය ලබාගත් පිරිසක් සුද්දන්ගේ නියෝගය මේ නීති මත. ඒ වෙලාවේ ප්‍රකාශ කරන නෑ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන ඔහොම නෙමෙයි. අගත අනගත චතුදිස සගස කියලා. ආවා නොආවා ඌ සියලු දෙනාටමයි අයිතිය තියෙන්නේ බුදුන් වහන්සේගේ දහම අනුව. එහෙමනම් කොහොමද අපි මේ සුද්ධ කිව්වට අපිට පන්සල වල අයිතිය මොකටද කියලා ප්‍රතික්ෂේප කරන. නමුත් ප්‍රතික්ෂේප කළේ නෑ. බුදුහාමුදුරන් කීම පැත්තකින් තියලා සුඛ විහරණය පසුපස හඹා ගිය පිරිසක්. අනුනායක කණ්ණායකම් බුදුන් වහන්සේ දීලා තියෙනවද? පන්සල් වල නායකකම ජේතවනාරාමේ වැඩ ඉන්නකොට බුදුහාමුදුරුවෝ නායක හාමුදුරුවෝ එකේ. නෑ මේව නෑ. ඔය ගලගම කුසල ධර්ම වගේ නිකන් චීවර රඳවන මම දැක්ක කතා කරලා කියන එදාසත්ව තිබෙල ඒව නෑ. එහෙම නෙමෙයි තිබුණේ. අපි තිබ්බ එක විග්‍රහ කරලා තියෙන වෙනින් වැඩසටහනක. මොකද්ද තිබ්බේ කියලා. මේකට තමන් අර කියනවා බුද්ධ කාලෙත් එහෙම තමයි කියලා. මේ බොරු කාර්යොත් එක්ක මේ ධර්ම රැක ගන්න බෑ.